මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල සෙල්ලකතරගම මාර්ගයේ මදුදුරක් ගිය විට හමුවන බුත්තල ඔක්කම්පිටිය මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගිය විට අලංකාර වෙල්යායක් මැද පිහිටි දෙමටමල් විහාරය දැකගත හැකියි. මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය රුහුණටද බලපෑවා. රුහුණේ විසූ කාවන්තිස්ස රජු තිස්ස මහ විහාරය, සිතුල්පව්ව විහාරය ආදී විහාරස්ථාන කරවා සංඝයාට උපස්ථාන කළ බව මහාවංශයේ සඳහන් වනවා. පූජාවලියේ කාවන්තිස්ස රජතුමා දෙමටමල නමින් විහාරයක් කර වූ බව කියයි. මේ ගම්ඨාවලිය හා දෙමටමල නමින් හැඳින්වන විහාරය වර්තමානයේ දෙමටමල් විහාරය බව විද්වතුන් පවසයි. මේ අනුව මේ විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ කාවන්තිස්ස රජතුමා විසින් කරන ලද්දක් බව පෙනේ. මාලිගාවිල, යුදගනාව, බුදුරුවගල ආදී විශාල සිද්ධස්ථාන පිහිටි ඌව වෙල්ලස්ස ඉතා සක්‍රීයව හා දියුණු ආර්ථිකයක් හා සංස්කෘතියක් තිබුණු පෙදෙසකි. මේ ප්‍රදේශයේ පිහිටි දෙමටමල් විහාරය නොයෙක් ඓතිහාසික සිද්ධිවලට සම්බන්ධ බව වංශ කතාවල දැක්වේ. දුටුගැමුණු හා තිස්ස කුමරුවන් අතර ඇති වූ සටනෙන් පෙරද පලා යන තිස්ස කුමරුවන් සැඟව සිටියේ දෙමටමල් විහාරයේ නායක ස්වාමින් වහන්සේගේ ඇඳ යට බවද කියති. මහා පරාක්‍රම බාහු රජුගේ සටන් ගැන කියවෙන විට දෙමටමල් නැමැති ස්ථානයක සටනක් ගැනද සඳහන් වේ. චෝලාදී ආක්‍රමණ නිසා අනුරාධපුර හා පොළොන්නරු රාජධානි බිඳ වැටීම හා බැමිණිතියා සාය ආදී ස්වභාවික උපද්‍රවයන් නිසා දෙමටමල් විහාරය පරිහානියට පත්ව ඇත. පසු කාලීනව මහනුවර යුගයේදී වුවද දෙමටමල් විහාරය ප්‍රතිසංස්කරණය වූ බවක් නොපෙනේ. සමහර විට යටත් විජිතවාදීන් ඌව වෙල්ලස්සේ වැව් අමුණු කඩා බිඳ දමා කෙත්වතු ගම්නියම් ගම් විනාශ කොට කරන ලද මිනිස් සංහාරය නිසා මෙම විහාරය ප්‍රතිසංස්කරණය නොවුණා විය හැකියි. සියවස් ගණනාවක් තිස්සේ මහා වනයට යට වී තිබුණු මෙම ප්‍රදේශය නැවත ජනාවාස බවට පත් වූයේ 1950 දී පමණ ඔක්කම්පිටිය ගොවි ජනපද ඇරඹීමත් සමගය. 1968 වන තුරුම පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදු වූ බව නොපෙනේ. අක්කර 6ක භූමි භාගයක් පුරා පැතිර ගිය පුරාවස්තු රාශියක් තිබුණු මෙම පරිශ්‍රය පුරාවිද්‍යාත්මක ස්මාරකයක් බවට ප්‍රකාශව ඇත්තේ 1978 වසරේදී බව සඳහන් වේ. ඓතිහාසික සිද්ධීන් වලට මුල් දුන් මෙම දෙමටමල් විහාරය දීර්ඝ කාලයක් රැකේවා යන ප්‍රාර්ථනයත් සමග අදට මම ඔබෙන් සමුගන්නම්.